2025 වර්ෂයේ අප්‍රේල් මාස 25 සහ 26 දෙදින කොළඹ පී සරවණමුතු ක්‍රීඩාංගණයේ පවත්වන සාන්ත අන්තෝනි විද්‍යාලය සහ වෙනපො සාන්ත ජෝසපාස් විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරඟය ඉතාම උත්කර්ෂවත් අන්දමෙන් පැවැත්වීම සඳහා මේ සියලු කටයුතු මේ වෙනකොට සම්පාදනයෙන් පවතිනවා. සාන්ත ජෝසපාස් විද්‍යාලයේ ක්‍රිකට් භාර ආචාර්යවරයා වශයෙන් විද්‍යාලයේ කණ්ඩායම ගැන වචන කීපයක් කතා කළ යුතු තියෙනවා. සමස ලංකා තරඟාවලිය තුළ ඉතාම ඉහළ දක්ෂතා දක්වමින් එක්දින තරඟාවලියේ ශූරතාවත් දෙදින තරඟාවලියේ ශූරතාවත් අප විද්‍යාල කණ්ඩායම විසින් දිනා ගන්න ලැබුවා. ඒකම අඩුළු 100ක් වූ අපේ පන්දු යවන්නේ තාම දක්ෂතා පෙන්වමින් අවුරුදු 19 පුහුණු සංචිතයට ඇතුළත් වුණා. සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ජෝසපාස් විද්‍යාලය අතර වාර්ෂික මහා තරඟයේ මේ දක්ෂතා එළි දැක්වීමේ අවස්ථාව නැරඹීම සඳහා ඉතාම ගෞරවයෙන් විද්‍යාලය ආදීශයන්ටත් සුබපතන්නන්ටත් දෙමාපියන්ටත් 25 සහ 26 යන දෙදින අපත් සමග එකතු වෙලා විශේෂයෙන් සාන්ත ජෝසපාස් විද්‍යාලයේ දරුවන්ගේ ඇගයීම තව තවත් වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබා දෙනමින් ඉතාම ගෞරවයෙන් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි. Get ready to fight. අප්‍රේල් 25-26 දෙදින පීසරා ඕල් ක්‍රීඩාංගණයේදී දෙවන වරටත් පැවැත්වෙන වෙන්නප්පුව ජෝසපාස් විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරඟය වෙන්නප්පුව ජෝසපාස් විද්‍යාලයේ පුහුණුකරු විදියට ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. Get ready to fight. Get ready to fight. මම සාන්ත ජෝසපාස් විද්‍යාලයේ නායක කවිත් ෆර්නෑන්ඩෝ මෙවර දෙවන වටත් පවත්වන රන්මුසු නීලයන්ගේ මාස 8ට මම ඇතුළු මගේ කණ්ඩායම හොඳ සූදානම් වී සිටිනවා. වගේම මෙවර පැවති දෙදින තරගාවලිය සහ එක්දින තරගාවලිය යන දෙකම අපිට ජයග්‍රහණය කරන්න හම්බෙලා තියෙනවා. එහිදී දක්ෂතා අතරට පැමිණි ඩොමිනික් සාවියෝ ලකුණු 8 සීමාවද මම ඇතුළු මගේ කණ්ඩායම උපනායක හංස ඒෂාන් ලකුණු 6 සීමාවද පසු කරමින් සිටිනවා. ඒ වගේම කඳුළු 120ක් දවාගත් හිමාල් රවිහංස මෙවර 19-15 සංචිතයේද සිටිනවා. ඒ වගේම කඩු 50 සීමා පසු කරමින් ඩේමියන් ප්‍රශංසනද දමේස් මදීසන්ද යන ක්‍රීඩකයන් දෙදෙනෙක්ද මගේ කණ්ඩායමේ ඇතුළත් වෙනවා. මෙවර පවතන තරගාවලියට සාන්ත අන්තෝනි වරුන්ට එරෙහිව හොඳ තරගයක් දෙන්න මම ඇතුළු මගේ කණ්ඩායම හොඳ බලාපොරොත්තුවකින් සිටිනවා. මම සාන්ත ජෝසපාස් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ උපනායක හංස මීරංග. දෙවනි වරටත් පැවැත්වෙන රන්මුසු නීලයන්ගේ මාස 8 මෙවරත් අප්‍රේල් මාස 25 සහ 26 දෙදින පීසරා ඕල් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් යනවා. අප කණ්ඩායමට සහයෝගය ලබා දෙන්න පාසල් සිසුන්වන ඔබටත් ආදි ශිෂ්‍ය ඔබටත් දෙමව්පියන් සියලු දෙනාටම මම ආරාධනා කරනවා. Get ready to fight. Get ready to fight. Battle of the Golden Blues මහා ක්‍රිකට් තරගයට සියල්ල සූදානම්. අපේ දරුවෝ බලාපොරොත්තු දැසි දල්වාගෙන බලාගෙන ඉන්නවා අප්‍රේල් මාසේ 25-26 දෙදින දක්වා. වාසියන්ස්ලා හැමදාම දක්ෂයෝ. අපේ විශේෂ ප්‍රාර්ථනාව මේ දක්ෂ දරුවෝ ටික ක්‍රීඩා පිට්ටනියේ තමන්ගේ දක්ෂතා ඉරි දක්වද්දී ඔවුන් තුළින් මහත්මා ගතිගුණ ක්‍රිකට් ක්‍රීඩාවට ආවේනික වෙච්ච විශේෂ ගුණයක් මහත්මා ගතිගුණ වලින් පිරිච්ච දරු පිරිසක් බිහි වේවි කියලා. ඒ වගේම 2025 Battle of the Golden Blues මහා ක්‍රිකට් තරගයේ ක්‍රීඩා කරන දරුවෝ ජයග්‍රාහී මාවතට ප්‍රවිෂ්ඨ වෙනවා වගේම අපි විශ්වාස කරනවා අනාගතයේ විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වන දරුවන්ට මේ ක්‍රීඩාව තුළ ඉදිරියටම යන්නට අත්දැකීම් රාශියක් තුළ මේ මහා ක්‍රිකට් තරගාවලිය තෝතැන්නක් වෙනවා ඉවහල් වෙනවා ඔවුන්ට මාර්ගය ජවය පන්නරය සපයනවා කියලා. ඉතින් මේ අපගේ ක්‍රීඩකයන්ට වාසියන්ස්ලට සුබ ප්‍රාර්ථනා කරන ගමන්න ඔවුන් පසුපස ඉන්න ආදරණීය දෙමව්පියන්ට අපේ පුහුණු කරන මහතුන්ට ඒ දරුවන්ව බාර වෙන්න ක්‍රීඩා බාර වෙන්න මහත්මාට ඇතුළු සියලුම ආදි ශිෂ්‍යයන්ට විශේෂයෙන් ක්‍රිකට් ආදි සංගමයට ඒ වගේම ආදි සංගමයට මගේ හදපිරි ස්තුතිය මේ බර කරට අරගෙන දරුවන්ගේ අනාගතය යහපත් කරන්න දරන්නා වූ මේ ප්‍රයත්නය වෙනුවෙන් මගේ හැම දෙනාටම විද්‍යාලය වෙනුවෙන් හදවතින් සුබ ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. Get ready to fight.